Hi everyone කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා මේ vlog එකේ තියෙන්නේ 9th semester exam එකේ දවසක් කොහොමද මං ගත කරේ කියලා මං සාමාන්‍යයෙන් රෑ 9 වගේ වෙද්දි නිදා ගන්න හින්දා පාන්දර 3ට වගේ ඇහැරලා තව මට බලන්න තිබ්බ notes ටිකක් revise කරලා ඊට පස්සේ ටී එකක් එහෙම බීලා උදේම ෆැකල්ටි එකට යන්න පිටත් වුණා. එක්සෑම් එක මට පටන් ගන්න තිබ්බේ 9ට විතර. ඒ වුණාට 7:00 වගේ වෙද්දි ෆැකල්ටි එකට ගියා. ගිහිල්ලා මෙතන අපේ යාළුවෝ වැඩ කරනවා. හැමෝම කලබලෙන් වගේ. ඊට පස්සේ මාත් තව වෙලාව තියෙන හින්දා තවත් බලලා තිබ්බේ. ඒ වුණාට ඉතින් තව ආයි පාරක් ඩවුට්ස් තියනවා වගේ තිබ්බ තැන් ආයි චුට්ටක් බලාගත්තා. නංගිලා මල්ලිලා අහලා තිබ්බා අපේ ඩෙන්ටල් සර්ජරි ඩිග්‍රී එක ගැන. මං චුට්ටක් මේ බ්ලොග් එකේ කියන්නම්. එහෙම එක වගේ ටික කියන්නම්. අපේ ඩිග්‍රී එක තියෙන පේරදෙණියේ ජයවර්ධනපුරයි විතරයි. 5 years ඩිග්‍රී එකක් 2 years අපි ඉන්නේ බේසික් සයන්සස් කියලා ඒකේ ඩිපාර්ට්මන්ට් එකේ. ඊට පස්සේ තමයි අපිට third year ඉඳන් clinicals පටන් ගන්නෙ. තව විස්තර මං ඉස්සරහා වීඩියෝස් වලින් කියන්නම්. මේ ක්ලිප් එකේ තියෙන්නේ මං ආයේ එක්සෑම් ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ඊළඟ දවසේ තිබ්බෙකට පාඩම් කරපු විදිහ. ඉතින් ওই විදිහට තමයි ඒ දවස ගෙවුනේ. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.